මෙවර A-level මීඩියා විභාගෙට පෙනී සිටින ආදරණීය දරුවන්ට විභාගෙට තියෙන්නේ හරියටම තව මාස 5ක් වගේ කෙටි කාලයක්. හැබැයි හරි සැලැස්මකට අනුව වැඩ කළොත් ඒ එහෙකට යන්න මේ කාලය හොඳටම ඇති. මොකද මම හැමදාම කියනා වගේ අවසාන මීටර් 100 දුවන දාවකයා තමයි දිනන්නේ. ඉතින් මීඩියා විෂය තාමත් අතින්වත් අල්ලපු නැති කෙනෙක් ඉන්නවනම්, එහෙම නැත්නම් සෙකන්ඩ් ෂයි කරන කෙනෙක් ඉන්නවනම්, එහෙමත් නැත්නම් මැත්ස් සයන්ස් හරි එහෙමත් නැත්නම් වෙනත් ආර්ට් විෂයක් කරලා මීඩියා කරා නම් හොඳයි කියලා හිතන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මගේ පන්තියට සහභාගී වෙන්න. වගකීමෙන් මම ඔයාට මීඩියා විෂයට ඒකක් අරන් දෙනවා. ඒ වගේම 2025 O level ලියපු කෙනෙක් මේ අවුරුද්දේ මේ A level කරන්න හිතන් ඉන්නවනම් එහෙම කෙනෙක්ටත් ඔන්න chance එක තියෙනවා මීඩියා විෂය තෝරගෙන මාස 5ක් වගේ කෙටි කාලයක් තුළදී ඒ එකක් කරා යන්න. අපි මේ මාස 5ට උපරිමයෙන් වැඩ කරනවා. අනවශ්‍ය කතා නැහැ. හරි පිළිවෙලට පැහැදිලිව පාඩම් කරගෙන යනවා. ඒ පාඩමට අදාළ බහුවර්ණ හා රචන ප්‍රශ්න පාඩමෙන් පාඩමට කරනවා. ඒකට මගේ ළඟ ඉතා සාර්ථක ප්ලෑන් එකක් තියෙනවා. මැයි මාසේ පටන් ගත්ත එක කණ්ඩායමකට. ඒ කණ්ඩායමේ පාඩම් ටික ඉතා පිළිවෙලට මේ වෙනකොට කරගෙන යනවා. මේ වෙද්දී ඔවුන්ගේ පාඩම් 4ක් ඉවරයි. ඒ අය දාපු මැසේජ් කිහිපයක් මම ස්ක්‍රීන්ෂොට් කරලා දාන්නම් වීඩියෝ එකට. ඒ වගේම පාඩමෙන් පාඩමට තියරි එක දවසක සහ ප්‍රශ්න පත්‍ර එක දවසක තමයි කරන්නේ. ප්‍රශ්න කරන්න දීලා මම ඒවා බලලා ලකුණු සමග ඔයාලට එවනවා නිසි ක්‍රමවේදයකට. ගොඩක් ළමයින් කොච්චර පාඩම් කළත් එයාලට ලිවීමට හොඳ පුහුණුවක් සහ කාලකර්මනාකරණයක් නැත්තම් ඔයාට විභාගෙට ගිහින් ලියා ගන්න බැරි වෙනවා. ඒක නිසා විවිධාකාර ප්‍රශ්න වලට ක්‍රමානුකූල විදිහට සහ නිවැරදි ස්ට්‍රක්චර් එකකට පිළිතුරු ලියන්න හුරු වෙන්න පුහුණු වෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම ඉගෙන ගන්න මගේ මීඩියා පන්තියට එන්න. සඳුදා සහ සිකුරාදා යන දිනයන් දෙකෙහි රාත්‍රී 7 සිට පන්තිය පැවැත්වෙනවා. වැඩිදුර විස්තර සඳහා 077යි 93යි 74යි 182 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.